අපේ මහත්මයා ඒ ධර්ම දේශනාවෙන් තමයි මුළු ලෝකයක් ධර්ම ශ්‍රවණයට මගින් ඉඩකඩ හදාගත්තේ. එහෙමයි. කොච්චරද කියනවනම් ඒ ආරම්භයේ තරම ලෝකේ විවිධ රටවලින් දේශනාවලට ආරාධනා කරනවා. 2027 මාර්තු වෙනකම් පන්සලට මිනිස්සු ඇවිල්ලා බණ බාර අරන් තියෙනවා. එහෙමයි. මේ මම බාර අරගෙන නෙමෙයි, පන්සලේ පොතක් තියෙනවා, නැති වෙලාවට ඇවිල්ලා ලියලා ගිහින් තිනවා. දැන් 2026 අවුරුද්ද සම්පූර්ණයෙන්ම පිරීලා 2027 වෙනකම්. එතකොට එක මාසයකට එක රටකට වැඩියත් අවුරුද්දක ඉඩකඩ මදි වෙනවා. මේකේ මේ කාරණා සියල්ලම ඉස්මතු කරන්නේ සනරාමර සෙවන හොඳට ගැලපෙනවා මේකට. ඇයි මෙච්චර මිනිස්සු